ආදරණීය sannivedanaය communication of love. ආයුබෝවන් මේ communication of love ආදරණීය sannivedanaය අපේ පුංචි පන්තියේ කතා බහකටයි මේ එළඹෙන්නේ. ඉතින් අක්කේ අක්කගේ නම මොකද්ද? මගේ නම නෙතුසි හස්නා. නංගිගේ නම මොකද්ද? මගේ නම ධනෝදයා. එතකොට නංගි ඉන්න පන්තිය? මම ඉන්නේ 7 වසරේ. අක්කේ අක්කගේ ඉස්කෝලේ මොකද්ද? වියංගොඩ සෙන්ට් මේරිස්. මගේ ඉස්කෝලේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය. එතකොට අක්කා ඉන්න පන්තිය මොකද්ද? මම 9 වසරේ. අක්කා උයන්න කැමති මොනවටද? මම කැමති මට ඕනෙම දෙයක් උයන්න පුළුවන්. මටත් සමහර ඒවා පුළුවන්. වැඩිය බෑ උයන්න. ඔය එතකොට ඔයා කැමති දේවල් උයන්න? මම උයන්න කැමති වැඩියෙන්ම පැණි රස වගේ දේවල්. එතකොට අක්කා උයන්න කැමති මොනවටද? සැර දේවල්. නංගි කිව්වා නේද පැණි රස දේවල් හදන්න කැමති කියලා. මොනවද මේ පැණි රස දේවල්? චොකලටුයි මාරි බිස්කට් පොඩි. එතකොට ඒවා හදන්නේ කොහොමද? මාරි බිස්කට් පුඩින් හදන්න නම් මම මාරි කිරි තමයි ගන්න. චොකලටුත් ගන්නවා. ඉතින් හදන විදිහ කියලා දෙන්නකෝ. හදන විදිය මාරි බිස්කට් මුලින්ම කඩලා කිරි එකක පොඟවගෙන චොකලටුත් එකට කඩලා දාලා ඒ දෙක මික්ස් කරලා තමයි මම හදන්නේ. එතකොට අක්කා මොනවද හදන්න කැමති? මං කැමති සැර දේවල් හදන්න. කට්ලට් එහෙම සැර දේවල්. එතකොට අක්කේ ඒවා හදන්නේ කොහමද? අල ඒවා මේවා දාලා හදන බැද්දලා හදනවා කට්ලට්. අක්කේ එතකොට ඔයා මොනවද වැඩියෙන්ම ආස පාට? රෝස පාට. මමත් වැඩියෙන්ම ආස රෝස පාටට. රෝස පාට අපිට දකින්න හම්බෙන්නේ තැන් මොන තැන්වලද? රෝස මල් වල. ඕ මාත් ආස රෝස මල් වල. එතකොට අක්කේ අක්කට ඉස්කෝලේ යාළුවෝ කී දෙනෙක් විතර ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. මටත් දෙන්නෙක් ඉන්නවා. එයාලගේ නම් මොනවාද? එක්කෙනෙක්ගේ නම තක්ෂිලා, අනිත් එක්කෙනාගේ නම තුහන්සා. අක්කගේ යාළුවෝ 3 දෙනාගේ නම මොනවද? එක්කෙනෙක් සඳලී, අනිත් එක්කෙනා පාමුදිෂා, අනිත් එක්කෙනා යෂ්මි. අක්කට සහෝදරයෝ ඉන්නවද? සහෝදරයෝ මල්ලි කෙනෙක් ඉන්නවා. මට ඉන්නවා අක්කා කෙනෙක්. මල්ලිගේ නම මොකද්ද? ගය ශිරුෂාන්. මගේ අක්කගේ නම නම් මන්දයා කාවින්දී. නංගිට තරහ යනවද? ටිකක් විතර තරහ යනවා. අක්කටත් තරහ යනවද? චුට්ටක්. රණ්ඩු වෙනවද ගෙදරදී? ඔව්. අක්කත් රණ්ඩු වෙනවද මල්ලිත් එක්ක? එතකොට අක්කා ලොකු වුණාම වෙන්න කැමති කවුද? නිවේදිකාවක්. නංගි? මම කැමති සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න. ඔයාට තරහ ගියාම ඔයා කොහොමද තරහ පාලනය කරගන්නේ? සමහර වෙලාවට අම්මට ගිහිල්ලා කියනවා නැත්නම් අක්කට ගන්නවා. අක්කා කොහොමද තරහ පාලනය කරගන්නේ? මල්ලිට ගහනවා. ඉතින් මල්ලි පවුනේ. ඉතින් එයාමට ගහනවනේ. එතකොට අක්කා බොන්න කැමති මොනවද? අනෝදා ඩ්‍රින්ක්. නංගි මොනවද කැමති? මම කැමති පළුඩ බොන්න. එතකොට අක්කා වුණාම වෙන්න කැමති නිවේදිකාවක් කිව්වනේ. මං අහලා තියෙන්නේ අක්කට දෙමළත් පුළුවන් කියලා. ඇත්තද? ඔව් මට පුළුවන්. ඒක ලියලා දෙන එක කියන්න පුළුවන්. ඉස්කෝලේ තමිල් එනස් කරනවා. අක්කේ අපිට පොඩ්ඩක් කරලා වෙන්නන්න පුළුවන්ද? இனிய காலை வணக்கம். இது வேங்கடே சாந்த் மரியா தேசியம் பாடசாலை தமிழ் ஊடகமாக்கும். செய்தி வாசிப்பது நான் நெத்துசி ஹஸ்னா. ලස්සනයි අක්කේ. අක්කා දෙමළ නර්සින් කරන්න හොඳට පුළුවන්. මට සිංහලයි ඉංග්‍රීසි තමයි පුළුවන්. වැඩියම පුළුවන් සිංහල. එතකොට ඔයා ඉංග්‍රීසි නර්ස් කරනවා කියවනේ.
ඉංග්‍රීසි නවසින් නම් මං වැඩිය දන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි කරන්නේ නැහැ. හැබැයි වැඩියම කරන්නේ සිංහලෙන්. කරන්න ආසයි. ඔව්. ඔයා මං කරලා තියෙන්නේ මොනාගේද? සිංහලෙන් නවසින්. මේ ඉංග්‍රීසි කරලා තියෙන්නේ මොනාගේද? ඉංග්‍රීසි පොඩි කාලේ තමයි කරලා තියෙන්නේ මොන්ඩිසෝරි එහෙම. දැන් නම් කරන්නේ. ඔයා මේකප් වලට ආසයිද? ඕ මං ආසයි මේකප් වලට. අක්කා ආසයිද? ඕ මාත් ආසයි. ඔයා මේකප් ගැන දන්නේ මොනවාද? මම මේකප් ගැන දන්නේ ලිප්ටික් ඒවා ගැන විතරයි. අක්කා මොනවද දන්නේ? මාත් ඒ ටික විතරයි. තනියම මේකප් කරලා තියනවද? අම්මගෙන් හොරෙන් අරගෙන? ඔව් එක දවසක් නම් ලිප්ටික් මුළු මුන්නේම ගාගත්තා. අක්කා හැම කරලා නැද්ද? නෑ. අක්කා සාරි අඳින්න දන්නවද? ඔව්. ඉස්කෝලේ දහම් පාසලේ එහෙම නැටුම් වලට ඉඳලා තියෙනවානේ. ඒවට ඇඳලා තියෙනවා. තනියම? නෑ ටීචර්ලා කියලා දීපු විදිහට අඳිනවා. ගෙදරදී තනියම සාරි අඳින්න පුරුදු වෙලා නැද්ද? එහෙම නෑ අම්මා අඳිනවා බලන් ඉඳලා තියෙනවා. මට නම් සාරි අඳින්න බෑ. එතකොට අක්කා සාරි මොන වගේ සාරිද අඳින්න කැමති? සුදු පාට සාරි. මම නම් වැඩියෙන්ම කැමති දෙමළ කට්ටිය අඳිනවා. ලෙහෙංගා. එතකොට නංගි ලෙහෙංගා අඳින්න දන්නවද? නැහැ. හැබැයි ආසයි. එතකොට ඔයා දෙමළ ඇඳුම් කිව්වනේ අඳින්න කැමතිම. ඒ වගේ පාටවල් මොනවාද? ඔයා කැමති පාටවල්? දම් පාට, තැඹිලි පාට, ඒ වගේ පාටවල්. එතකොට අක්කා අම්මට කොච්චර ආදරෙයිද? ගොඩක් ආදරේ. ඔයා? මමත් ගොඩක් ආදරෙයි. එතකොට තාත්තට? ගොඩක් ආදරේ. ඔයා? මමත් එහෙමයි. මල්ලිටත් ආදරෙයිද ගොඩක්? ඔව්. එතකොට අක්කට අම්මා ගැන ගොඩක් ආදරේ හිතුණු දවසක් මතකයිද? හිමනන් නෑ. මම දාම ආදරේ හිතෙනවා. එතකොට ඔයාට? මටත් අම්මා ගැන හැමදාම ආදරේ හිතෙනවා. එතකොට අක්කට තාත්තට? යත් එහෙමම තමයි. මටත් එහෙමමයි. එතකොට අක්කගේ අම්මා උදේ කීයටද හැරෙන්නේ? 5ට. හැමදාම 5ට නැගිටලා උයලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. මම නම් ගෙදරදී අපේ අම්මා හැරෙන්නේ 4ට. මම 4 මාට්ට හැරෙනවා. ඊට පස්සේ 5 මාර වෙද්දී ඉස්කෝලේ යනවා. නංගිගේ ඉස්කෝලේ දුරද? අපේ ගෙදර ඉඳන් ටිකක් දුරයි. අපේ නම් චූටි දුරයි තියෙන්නේ. පයින් යන දුර. අපේ නම් බස් එකක යනවා. කැමති සතික් ඉන්නවද? ඔව් පූසෙකුට. මං කැමති බල්ලෙක්ට. ගෙදර සත්තු ඉන්නවද? අපේ ගෙදර ඉන්න බල්ලෙක්. අක්කලා ගෙදර ඉන්නවද? පූසෙක් ඉන්නවා. එයා කොහොමද අනන්නේ? ඒ කෑ ගහනවා. ඒ කොහොමද? හැම තැනම එනවා. එයා අපේ පස්සෙන් එනවා අඬ කෑ ගහ එනවා. කොහොමද කෑ ගහන්නේ? nyau nyau කියලා කෑ ගහනවා. කරලා පෙන්නන්නක චුට්ටක්. nyau nyau nyau. බව්ව කොහොමද කෑ ගහන්නේ? මට එයා බව් කියලා කෑ ගහනවා. එහෙම hina වෙවිද බව් කියන්නේ? නැහැ. චුට්ටක් කරලා පෙන්නන්නකෝ. බව්. hina වෙන බව් වෙන්නේ. එතකොට අක්කගේ පූස මොන පාටයිද? කහ පාටයි. එයා හෙන්න චූටි කාලේ ගෙනාවේ අපි. එතකොට නංගිගේ බව්වා? එයා චූටි කාලේ ගෙනාවේ. දැන් නම් එයාට මාස 4ක් වගේ. අක්කේ ඔයාට සින්දු කියන්න පුළුවන්ද? සින්දු කියලා try කරලා නෑ. නංගිට මටත් පුළුවන් ටිකක් විතර. පිට සින්දුවක් කියන්නකෝ. මං කියන්නද අක්කේ? හා සඳ පාන වගේ මූණ ඇඟේ හරි සිරියාවයි කිරි මොහොද වගේ සිනාසපිරි මුව මත හාසයි පිපි මලක් වගේ ගුණ සුවඳින් ඈසරු සාරයි මගේ අම්මට මං හැමදාමත් හරිම ආදරේ මගේ අම්මට මං හැමදාමත් හරිම ආදරේ මට ඉරත් තොබයි සඳත් තොබයි ආදර අම්මේ කරුණා
දයාව ඉගෙන ගත්තේ ඔබ කෙනියම්මේ සමනල් තටුවල නැගී ඇවිත් හීනෙන් පෙවුනේ ඔබ සුවඳ අරන් මල් පෙතිවල ගානවාම්මේ. හරි ලස්සනයි නංගි. නංගිගේ ලස්සන සින්දුවකින්ම අපේ කතා බහ ඉවර කරන්නයි මේ සූදානම් වෙන්නේ. නංගිට මොකද හිතුනේ? මට සතුටක් තමයි හිතුනේ. එතකොට අක්කට හරිම සතුටුයි. එහෙනම් අදට අපි ගිහින් එමුද? ආකේ ආදරණීය sannivedanaya පුංචි අපේ පන්තිය. communication of love. ඔයාලත් එන්න. දවසක ආයෙත් අපි හම්බ වෙමු. මම ධනෝද්‍යා. මම නෙතු සහස්නා. යහපත් මානසික පරිසරයක් සහිත නිදහස් අදහස් ඇති දුරකථන ඇබ්බැහියෙන් තොර සුන්දර දරුවෙකුට පිහිවෙන්න හොඳම තැන Communication of Love. Communication of Love. ආදරණීය sannivedanaya. පරිකල්පනා අභ්‍යාස, කතන පුහුණුව, මානසික ආතතිය දුරු කරන සුන්දර ක්‍රියාකාරකම් සපිරි වැඩ නොකරන අපේ පන්තිය. මෙහෙයවීම මාධ්‍යවේදිනී මනෝ උපදේශකා තරංගා නානායක්කාර ඇතුළු විද්වත් ඇදුරු මඩුල්ලක් විසින්. විමසීම් 0112 515 529. WhatsApp 071 880 915 7.